Hi, welcome back to our YouTube channel. ඉතින් අද අපි යන්නේ අපේ සිටි එක ඇතුලේ තියෙන fresh market එකක් බලන්න. ලංකාවේ අය market කියලා කියන්නේ නැහැනේ. පොළ කියලානේ කියන්නේ. ඒ වගේම තමයි මෙහි තායිලන්ත අය කියන්නේ තලාට් කියලා. ඉතින් අපි market එක ඇතුලට ගිහිලා බලමු. ඒක ඇතුලේ තියෙන්නේ මොනවද? ලංකාවේ දේවලුත් එක්ක මෙහි දේවල් කොහොමද වෙනස් වෙන්නේ කියලා. මාකට් එකට ඇතුල් වෙච්ච ගාම වගේ තියෙන්නේ මාළු ಜಾති, සීෆුඩ් ಜಾති වේලලා. එතකොට ඒවත් තලයට ලුණු වගේව දාලා තමයි වේලලා තියෙන්නේ. සාමාන්‍යයෙන් නැවුම් මාළු වලට වඩා වේලපු මාළු වල ගණන් ටිකක් වැඩි. එතනින් ඉස්සරහට ගියාට පස්සේ තියෙන්නේ දූරියන්. අපිත් මුලින් හිතුවේ ඒවා නිකන් අර ලංකාවේ තියෙන ටිප් ಜಾති වගේ කියලා. ඒ උඩාට මේ තියෙන්නේ විජලනය කරපු දූරියන්. මොකද දූරියන් කියන්නේ කාල් එකට හැදෙන පළතුරක් විතරයිනේ. ඊළඟට එතනින් එහාට තියෙන්නේ ඔක්කොම පළතුරු ಜಾති. සාමාන්‍යයෙන් ලංකාවේ මිල ගණන් වලට වඩා ගොඩක් අඩුයි මෙහි පළතුරු ಜಾති වල මිල. ඒ වගේම තමයි ලංකාවේ දකින්න හම්බ වෙන්නේ නැති පළතුරු ಜಾති මේවා අතර තියෙනවා. ඉතින් මේ දවස්වල මැංගුස් රඹුටන් වාර යන්නේ ගොඩක්ම. ඒවැ මිල නම් ගොඩක්ම අඩුයි. ඒ වගේම දූරියනුත් සෑහෙන්න තියෙනවා. මේ තියෙන්නේ මෙහි පන්සල් වලට පූජා කරන්න පුළුවන් විදිහේ දේවල්. එතකොට මෙහි අටපිරිකරත් හරිම වෙනස් ලංකාවේ අටපිරිකර වලට වඩා. මෙතනින් එහාට තියෙන අයිල් එකේ තියෙන ටිකක් නෙවෙයි ගොඩක් මාස දෙයක් මම ඒ තමයි ෆ්‍රෙෂ් මල්. එතකොට ඒවා දිහා බලන් ගියාම රෝස මල්, කපුරු මල්, කානේෂන්, එතකොට නෙළුම් මල් වගේ ගොඩාක් මල් ಜಾති තියෙනවා. ඒ වගේම ලංකාවේ ටිකක් දකින්න අමාරුමත් නැහැ තියෙනවා. ඒ වගේ මල් ಜಾතිත් තියෙනවා. සූර්යකාන්ත අනිත් දේ තමයි මෙහි පන්සල් වලට ගොඩක් වෙලාවට පූජා කරන්නේ මේ වීඩියෝස් වල පේන්න තියෙන ලොකු දාස්පෙතිය මල් වගේ එකයි. ඕකිඩ් මල් තමයි ගොඩක්ම. අනිත් දේවල් නම් පොඩි පොඩි ඩෙකරේෂන් අයිටම් හදන්න තමයි ගන්නෙ. සාමාන්‍යයෙන් මෙතන තියෙන එක මල් ඉත්තක් වෙනවා බාත් 25ක්. සාමාන්‍යයෙන් ලංකාවේ පොලක අපිට දකින්න තියෙන ෆ්‍රෙෂ් මස් මාළු වගේම එළවලු පළතුරු වගේ දේවල්නේ. එතකොට මෙහි එහෙම නැහැ. උයපු මස් මාළු වගේම එළවලු පළතුරුත් තියෙනවා. ඒ වෙලේ අපිට කන්න පුළුවන් විදිහට ගන්න. එතකොට මෙහි ගොඩක්ම ඉන්නවා සමහර වෙලාවට රැකියාවල් වලට ඇවිදිලා මියන්මාර්, බර්මා වගේ ජීවත් වෙන කට්ටිය. එතකොට ඒගොල්ලෝ ගොඩක්ම කන්නේ බොන්නේ ඌරු මස්, කුකුල් මස් වගේ දේවල්. එතකොට ඒවා මේ පොළවල් වලින් එවෙලෙම මිලදී අරගෙන කෑම බීම ගන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙනවා.
ඒ වගේම මෙහි සීෆුඩ් ಜಾති ගොඩාක් පාවිච්චි කරනවා කෑම බීම හදනකොට. එතකොට අපි සාමාන්‍යයෙන් කන්නේ දැල්ලෝ ඉස්ස වගේ දේවල් විතරයිනේ. ඒ වුණාට මෙහි බූවල්ලෝ බෙල්ලෝ වගේ දේවලුත් ගන්න පුළුවන් සෑහෙන අඩු මිලට ලංකාවට වඩා. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ පොලක අපිට දකින්න හම්බ වෙන්නේ නැති විදිහේ දෙයක් තමයි. මොකද සාමාන්‍යයෙන් අපි මාළු වගේ දේවල් දැකලා තිබ්බට මේ වගේ සත්තු දැකලා නැහැනේ පොළවල් වල විකුණන් ඉන්නවා. මේගොල්ලොත් ඉන්නේ ආහාරයට ගන්න තමයි. නමුත් මේගොල්ලෝ ඉන්නේ තාම පණ පිටින්. අපිට කැමති කෙනෙක්ව පෙන්නලා ඒ කෙනාව අපිට මිලදී ගන්න පුළුවන්. එහෙනම් අදට අපි අපේ vlog එක මෙතනින් ඉවර කරනවා. Thank you for your watching. Bye. ආදර මල්වල පාට කියන්නද ඒ වගේ ලස්සන තව නෑ ඒ වගේ